වෙල්කම් ටු වින්ඩීස් ඩයරි ගාල්ල මාතර ට්‍රිප් එකේ අවසාන බ්ලොග් එක තමයි මේ. ගොඩක් පරක්කුඩා මේ බ්ලොග් එක ගේන්න. මේ වීඩියෝ එකේදී මම මාතර බලන්න යන්න පුළුවන් ප්‍රධාන සංචාරක ස්ථාන දෙකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන් ඉන්න මම කොහෙටද ගියේ ඒ තැන්වල විස්තර මොනවද කියලා මම ඔයාලට කියන්නම්. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක් කරන ගමන්ම එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මේ ආවේ හුම්මානේ බලන්න. මාතර දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල වැලිකැලේ ප්‍රදේශයේ තමයි හුම්මානේ තියෙන්නේ. ස්වභාවිකව නිර්මාණය වුණු ජලමලක් තමයි හුම්මානේ කියලා හඳුන්වන්නේ. අපි හුම්මානට යන ගම මාර අවුවක් තියෙන්නේ. හරිම රස්නේ. ඉතින් අපි අයිස්ක්‍රීම් එකක් කරමු. අඩි 40ත් 150ත් අතර උසකින් මුහුදු ජලය ඉහළට විසවීමෙන් තමයි හුම්මානේ නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකයේ හුම්මාන කිහිපයක් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ හුම්මාන අතරින් විශාලත්වය අතින් ලංකාවේ හුම්මානය දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා. මේ හුම්මානයේ වතුර සද්දය මීටර් 500ක් විතර ඈතට ඇහෙනවා. හුම්මානය බලන්න එනවා හොඳම කාලය තමයි මේ සිට සැප්තැම්බර්. මේ කාලය තමයි මේ ප්‍රදේශයට නිර්දදිග මෝසම සක්‍රිය වෙන්නේ. ඒ නිසා මුහුදු රළ වේගවත් වීමෙන් හුම්මානය ලස්සනටම බලා ගන්න පුළුවන්. අපි ගියේ ජනවාරි මාසයේ හින්දා අපිට ලස්සනට හුම්මානේ බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ හින්දා ඔයාලට මතක් කරන්නම් ආයෙත් ඔයාලා හුම්මානේ බලන්න යනවා නම් හොඳම කාලය තමයි මැයි ඉඳලා සැප්තැම්බර් වෙනකම්. අපි හුම්මානට ගිහිල්ලාව මේ දවස්වල ඕෆ් සීසන් කියලා කිව්වා. සැප්තැම්බර් වගේ වෙනකම්. මැයි ඉඳන් සැප්තැම්බර් වගේ කාලේ තමයි සීසන් එක තියෙන්නේ. වරකම් කාලේ තියෙන්නේ කියලා කිව්වා. ඒ කාලේ තමයි ඉතින් හුම්මානේ බලන්න එනවා හොඳම කාලේ. ඉතින් අපි බලාගෙන හිටියා කිසිම බ්ලොග් එකක් තිබ්බේ නැහැ. තව පොඩි දෙයක් කියනවා මේ හුම්මානට යන අතරමඟ කරවල උඹලා කඩ ඒ වගේ දේවල් විකුණනවා. ගාණ හරිම අඩුයි නේද? හොඳයි නේද? ඔව් තිබ්බ හොඳ දෙයක්. බෝට්ටු කරවල තමයි බයි තිබ්බේ. බෝට්ටු කරවල මේ ඉතින් කොළඹ ගානත් එක්ක බලද්දි සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම සාධාරණ ගාන ගොඩක් අඩුයි. ඉතින් අපිත් ගත්ත කරවල. අපි දැන් යනවා හිරිකැටිය බීච් එකට. ඉතින් ගොඩක් අය කිව්වා මේ හිරිකැටිය බීච් එක හරිම ලස්සනයි කියලා. ඉතින් ඒ නිසා මේ හුම්මානේ ළඟ ඉඳලා වැඩි දුරක් නැහැ. කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. කිලෝමීටර් 5ක වගේ දුරක් තියෙනවා. හිරිකැටිය කියලා කියන්නේ මන්දකව මුහුදු තීරවලුත් ලස්සනම මුහුදු තීරයක්. ඉතින් මේ ලස්සන බීච් එක දැක්කහම නාන්න යනකම් සිහියක් තිබ්බේ නැහැ. ඒ හින්දා ගොඩක් වීඩියෝ කරගන්න මට බැරි වුණා. ඒ වුණාට මම පොඩි විස්තරයක් හිරිකැටිය බීච් එක ගැන ඔයාලට කියන්න. ලංකාවේ තියෙන ලස්සනම මුහුදු තීරයන්ගෙන් එකක් තමයි හිරිකැටිය මුහුදු තීරය කියලා කියන්නේ. දේශීය සංචාරකින්ට වඩා මෙතන ගොඩක් ප්‍රසිද්ධ විදේශ සංචාරකින් අතර. මේ හිරිකැටිය මුහුදු තීරයේ හිරිකැටිය බොක්ක ලෙසත් හඳුන්වනවා. ඒකට හේතුව තමයි ගොඩබිම පැත්තට වක්‍රව මේ නිර්මාණය වී තිබීම. මේ පිහිටි හැඩය අශ්වකුරයකට සමානයි. පැරඩයිස් එකක් වගේ හරිම ලස්සන දර්ශනයක් මේ වෙරළ තීරයේ දකින්න පුළුවන්. සර්ෆින් වලට තමයි මේ හිරිකැටිය මුහුදු තීරය ගොඩක්ම ප්‍රසිද්ධ. කැෆේස් රෙස්ටොරන්ට් ගොඩක් මේ අවට තියෙනවා. ඉතින් නිවාඩුවක් හම්බුනාම හිරිකැටියට ආවොත් මේ සුන්දරත්වය අත්විඳින්න ඔයාලටත් පුළුවන්. අපි නොදැනුවත්වම හරි ඉක්මනට කාලය ගත වෙනවා. ඉතින් මේ ගත වෙන කාලයේදී අපේ ජීවිත පොතට අලුත් දේවල් එකතු කරගත්තොත්, අලුත් මතක, රසවත් මතක එකතු කරගත්තොත් අපි ආපස්සට හැරිලා බලද්දී අපේ ජීවිතේ ගොඩක් ලස්සනට ගත වුණා කියලා අපිටම තෘප්තියක් දැනේ. මගේ ඩයරි එකේ තවත් ලස්සන අලුත් දවසකින් ආයෙත් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.